අයිබෝවන් අද කාන්තා සූසැට තුළින් සිකුරාදා කාන්තා සූසැට තුළින් අද ඔබ හමුවන්නේ අපගේ රංගනයෙන් කතනයෙන් නර්තනයෙන් ඔබව පිනවන ඇය මෙච්චර වසර ගණනාවක සිට ජපානයේ රැඳී සිට දැනට ලංකාවට පැමිණ ඉන්නවා. අපි කවුරුත් කැමතියි ඇය හඳුනා ගන්න. ඇය නමින් ශීෂා ජාතිකා. අයිබෝවන්. Sayonara. Where were you born in? I was born in Sri Lanka. දැන් කොච්චර කාලයක් ආයි නැවත රැඳී ඉන්නද කල්පනාව ශ්‍රී ලංකාවේ? මට රැඳී ඉන්න බෑ ඇත්තටම. මට මේ ඉක්මනින් යන්න ඕනේ ජපාන් වලට. දැන් මම ඔක්කොම හදලා තියන්නේ. පුළුවන් ඉක්මනින් මම යන්න හදනවා. ඉතින් ඊට පස්සේ මොනවද ලංකාවේ දැන් ලංකාවට ආවට පස්සේ මොන හරි ප්‍රෝග්‍රෑම්ස් එහෙම ලැබෙන්නේ නැතිනේ ඔබට? මට ප්‍රෝග්‍රෑම්ස් ලැබුණා. ඩාන්සින් ෂෝස් ලැබුණා. ඒකේ මේ මම තමයි මේන් ඩාන්සර් හැටියට ඉන්නේ. එතකොට ඒකට අමතරව මම මේ මෙහෙ තියෙන කල්චර් එකත් එක්ක මම උපහාර උත්සව දෙකක් තුනක් පැවැත්තුවා. ඒවට මේ ප්‍රවීණ නළු නිලියන් ගෙනලා ඒගොල්ලන්ට සම්මාන සහ සහතික ලබා දුන්නා. එතකොට මේ සම්මාන සහතික දෙන්න ලැබිච්ච මුදල් ගොඩක් හම්බුණානේ නේද? ගොඩක් හම්බුණා. ඒ දේවල් ඒ අය අතර මුදල් වලින් ලබා දුන්නද සම්මාන සහතික වලට අමතරව? මම මේ මුදල් මේ සම්මාන වලටයි සහතික වලට විතරයි මුදල්. ඉතිරි මුදල් ටික මම මේ FD එකට දාගත්තා. ඉතින් මේ දැන් ඔය මේ අපි ඔබතුමිය අපේ වැඩසටහනකට සහභාගී වෙන්න කලින් අපිට දැනගන්න ලැබුණා මේ හොඳට ඔබතුමියට ගීත ගායනා කරන්න පුළුවන්. මට හොඳට ශ්‍රුතියට අනුව ගීතේ ගායනා කරනවා. මම ආසයි මේ ඔබතුමියගෙන් ජපාන් භාෂාවෙන් ගීතයක් අහන්න. Kito mori din chama, itu kutu kata la tunga. Ini manaka, ani cincin manaka. Ikut baca putanya. ඇතිද? හරිම ලස්සනයි. ඇතින් ඇත්තටම තේරෙන්නේ නැහැ අපිට. මොකද අපි භාෂාව අදහරලා නැති නිසා මේ සමහර විට ඉතින් ඔය ගීතේ තේරුමත් මේ ශීෂ මහත්මියම දන්නව ඇතිනේ නේද? මේකෙන් අදහස් වෙන්නේ මේකයි. මම කියනවා ශ්‍රී ලංකාවට මං ආවා. මං හරි සතුටින් ඉන්නේ මේ දවස්වල. මොකද මට ලොකු පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒක ගැන තමයි මම මේ කිව්වේ. ඔව් දැන් මේ මොකද මේ දැන් ඔබතුමිය ලංකාවට ආවා කිව්වහම ඔබතුමිය මේ නැතුව බැරුව වගේ මට මේ දැනගන්න ලැබුණා මේ වේදිකාවට ඔබතුමිය නැතුම බෑ නර්තන ප්‍රසංග වලට කියලා. ඉතින් බොහෝ අය ඔබතුමිය මේ හම්බාගෙන එනවා මේ හම්බෙන්න. ඒ කියන්නේ මේ පොඩි ළමයි හිටගෙන ආදරේ නේද? මට මතකයි මේ ලංකාවට ආවට පස්සේ මේ හමුදා කඳවුරකට හරි කොහෙට හරි ගියා. ඒකට ගියේ මට ප්‍රවීණ නිලියක් හම්බුණා. එයා තමයි මාව එක්කගෙන ගියේ. ඒ මොකද තව ප්‍රවීණ නිලියක් සමග මම ඒ නාට්‍ය කළේ. එයාට මේ ෂූටින් වෙట్లా මම ඊට පස්සේ එයා මාව එක්කගෙන ගියා. එතනදී මේ මට ප්‍රතිචාර ලැබුණා අඩුයි ඉතින්. ඊට පස්සේ ප්‍රතිචාර ගොඩක් ලැබුණේ මාව එක්කන් ගිය ප්‍රවීණ නිලියට. ඉතින් මම කල්පනා කරා ලොකු ගෙවීමක් කළා ඒගොල්ලෝ. ඊට පස්සේ මම කල්පනා කරා මට මෙතනදී උඩට යන්න නම් මම එයාව කපලා මම නොමිලේ මේක කරන්න ඕනේ කියලා මම ඒගොල්ලන්ට කිව්වා. ඒ බලධාරීන්ට කිව්වා මම නොමිලේ කරන්න මේක ලෑස්ති කියලා. ඒ සියලු දෙනාම කැමති වුණා. කැමතිලා ඊට පස්සේ මම වෙනත් නිලියක් අරගෙන ගියා. වෙනත් නිලියක් අරගෙන ගිහිල්ලා කළා. එදා මම ප්‍රවීණ නිලියත් එක්ක ඇඩ් කරද්දී ගොඩාක් සෙනග හිටියා. නමුත් මෙදා පාරේ හිටියේ 14 දිනක් වගේ තමයි. ඕපන් ස්ටේජ් එකක් කළේ. ඉතින් ඉතින් මොනවා කරන්නේද ඉතින්? ඉතින් මේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ මේ ওই වගේ සංගීත ප්‍රසංගයක් නාට්‍යයක් වෙන්නකොට මේ හරි ලොකු මුදලක් වැය කරන්න ඕනේ හෝල්ස් වලට. සීට් ප්‍රමාණය අනුව අපි සෙනග පුරව ගන්න ඕනේ. එතකොට කොහොමද ඔබතුමිය අර වගේ පුංචි සෙනගක් එක්ක
මේ ඔය දේ ඉදිරිපත් කරනකොට මොකද්ද ඔබතුමියගේ ලාභ ප්‍රයෝජන? මේක කලේ ඕපන් ස්ටේජ් එක. ඉතින් ඕපන් ස්ටේජ් එකේ කරනකොට සෑහෙන සෙනගක් ඉන්නවා. ඉතින් මගේ මේ වාසනාවට වෙන්නේ නැති සෙනග අඩු වුණේ. එහෙමද? ඒ කියන්නේ ඔබේ තරම්ම ජනප්‍රියයි නේද? ඒ සමහර නම කියපම කවුද මෙයා කියලා ඇහුවානේ. මට කේන්තියක් ගියා ඒ වෙලාවේ. එහෙමද? ඕ කවුද මෙයා? එහෙම ඇහුවා. අපරාධය ඔබතුමියට තිබුණේ ලංකාවේ ජනප්‍රියම කෙනෙක්ගේ අතේ එල්ලීගෙන ගියා නම් ඔබතුමියවත් අඳුර ගන්නවා. මම අතේ එල්ලීලා ගියා මං එයාව. ඊට පස්සේ එයා මම එයාවත් එල්ල දැම්මනේ. අර කපල දැම්මා කිව්වනේ තැනකදී. හරි වෙන්න ඕනේ ඒකනේ. වෙන්න ඕනේ ඒක මම ජනප්‍රිය වෙන්න නම් අරයව පැත්තකට කපලා දාන්න ඕනේ. නැත්තම් කොහොමද මම ජනප්‍රිය වෙන්නේ? ඒක නෙමෙයි දැන් ගොඩක් ඉතින් මේ කලාවේ ඉන්නද එතකොට එක්කෙනෙක් කපලා එක්කෙනෙක් ඉස්සරහට යන්න එහෙමද? හැමෝම එහෙම නෑ. ප්‍රවීණයන් අතර මේ විනයක් තියෙනවා ප්‍රවීණයන් අතර. නමුත් අපි වගේ අය අතර ඒක මන් දන්නේ මොකද වෙන්නේ කියලා. සමහර විට දැන් අර ඔබතුමියව පිළිගන්න ඇත්තේ අර ජපානයේ ඉඳලා ආපු නිසා වෙන්නේ නැති නේද? මේ තව දෙයක් ශීෂා මහත්මිය ඔබතුමිය මේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න යනවලු. මේ කියන්නේ කෙනෙක්ගේ බර්ත්ඩේ එකේ ඔහුවත් දන්නේ නැහැ. නමුත් ඔබතුමිය දන්නවා. ඔබතුමිය හමාගෙන ගොස් අර මේ ප්‍රසන්ට් අරගෙන කේක් අරගෙන ගිහම ඕන් හරි මවිතයටපත් වෙනවා. මගේ සිරිතක් එක ඔහු හෝ ඇයට මම පාන්දරින්ම කේක් එකක් අරගෙන කැඩල්ස් අරගෙන ඒගොල්ලන්ට ඕන කෙන තව ගිෆ්ට් අරව මේවා අරගෙන යනවා. ඒගොල්ලෝ පුදුම වෙනවා. පුදුම වෙලා ඉතින් ඒගොල්ලන්ගේ මට ලොකු සපෝට් එකක් හම්බ වෙනවානේ. ඒකයි. ඒ කියන්නේ මේ ඒගොල්ලන්ට බැරි වෙනවනේ මේ මාව අමතක කරන්න බැරි වෙනවනේ. මාව අත්හරින්න බැරි වෙනවනේ. අනේ එතින්ද තමයි මම මේගොල්ලන්ව පත් කරන්න. ඒ කියන්නේ මේ කලාවේ මේ ගමන යනකොට පොඩි මේ අත යටින් යම් කිසි දෙයක් දෙන්න ඕනේ කියන එක වගේ මට දැනෙන්නේ ඔබතුමියගේ කතාවේ. ඇත්තම දෙන්න ඕනේ. අපි දුන්නොත් තමයි අපිට ලැබෙන්නේ. එහෙමනේ. ඒක දක්ෂතාවයට නෙමෙයි මුකුත්ම ලැබෙන්නේ. අත යටින් දීමනා වගේ නේද? දක්ෂතාවයක් නැතත් කමක් නැහැනේ. ඒ මොකටද දක්ෂතාවය කියලා එහෙම එකක් නැහැ. මේ මිනිස්සු ඇත්තටම කලාවලක හදාගත්ත දෙයක්. ඒ ඉවරට ගිහලා මොකක් හරි කරා නම් ඇති. එතකොට මේ දැන් ඔය මුදල් එහෙම ලැබෙන දේවල් දැන් ඔබතුමිය මීට කලින් කිව්වනේ මේ ඔබතුමියගේ account එකට බැර කරගන්නවා කියන එක නේද? එතකොට අර ඔබතුමියට ත්‍යාග දේවල් දෙන කෙනා ගෙන් ප්‍රශ්නයක් නෑ. ඔබතුමියගේ account එකට බැර කරගත්තට ඔබතුමියගේ ගමන ඔබතුමිය යනවා නේද? ඒගොල්ලන් දන්නේ නැහැ මම දුන්නද නැද්ද කියලා ඒගොල්ලන් දන්නේ නැහැ. මම ඒගොල්ලන්ට කියනවා අහවලට මම මෙච්චරක් දෙනවා. අහවලට මම මෙච්චරක් දෙනවා. ඒ ප්‍රවීණ අයනේ. ඒගොල්ලන් දන්නේ නැහැ මම දුන්නද නැද්ද කියලා. මම ඉතින් ඇත්තටම ඒගොල්ලන්ට සම්මානීය සහතිකය දුන්නා. ඉතින් සේරම මුදල් ටික ඉතර මගේ. එහෙමයි මම. දැන් කලාවේ අය ඉතින් ඔබව පිළිගන්නේ ඔබතුමිය මාර පරිත්‍යාගශීලී ඔබතුමිය තැනකට ගියාම මුදල් පරිත්‍යාග කරනවා. ඒව දෙන්නේ ඔබතුමියගේ සල්ලි වගේ අනුන්ගේ සල්ලි නේද හැබැයි. අනුන්ගේ සල්ලි. මම සත්‍යයක්වත් විඳ කරන්නේ නැහැ. කම්පැනිස් තියෙනවනේ. මම කම්පැනිස් වලට ගිහලා කතා කරන ප්‍රවීණ නළු නිලියෝ පෙන්නලා කතා කරපම ඒගොල්ලෝ ඇඩ්‍රස් දෙනවා. අපි මීට පෙර මේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්න ගන්න ගොඩක් try කරා ඔබතුමියව. අනිත් ඇත්තටම මේ කරගන්න බැරුණේ ඒ තරම් ඔබතුමිය හරි busy. ඉතින් මේ මොකද ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නගෙන දැනගන්න උවමනාවක්ම තිබුණා මේ කලා ශාස්ත්‍රයට මේ ඔබතුමිය කර මේවල ගැන අපි ස්තුති කරන්න. නමුත් ඔබතුමිය අද යනවා ජපානයට හෙට යනවා ජපානයට. බලන්න ඩාලින් මම අවුරුදු 16ක් තිස්සේ යන්න හදනවා. තාම මට බැරි වුණා. මං අදේ කියලා ඉන්නවා හිතේයි කියලා බලන් ඉන්න මට තාම යන්න බැරි වුණා. ඇයි දන්නේ නේ දැන් ඒ කියන්නේ ආවගේ ආයි යන්න බැරි ඒ රටටනේ. ඒක හරියට මන් දන්නේ නැහැ. ඉතින් අද අපිත් එක්ක මේ කතා බහට එක්ුනේ අපගේ ශීෂා ජාතිකා මහත්මියට. ඉතින් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද නැවත සැරයක් අපි ඔබතුමිය අපේ මේ ආයතනයේට පිළිසඳරකට ගෙන්වා ගන්නවා. අදට අපි ඔබතුමියට සමුදෙනවා. ස්තුතියි. මේ අවසාන වශයෙන් මම කියනවා ඇත්තම කියන්නේ බෑ. මම මේ කෝල් කරලා කීප වතාවක් ඇහුවා මට මේ රයින් ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක් දෙනවද කියලා ඉන්ටර්විව් එකක් දෙනවද කියලා.
ඒගොල්ලෝ ටිකක් ආකමැති වුණා. ඒගොල්ලන් කිව්වා තව ප්‍රවීණ අය ඉන්නවා පස්සේ බලමු කියලා. ඊට පස්සේ මම කල්පනා කළා නෑ මම මේක කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අවසානයේ ෆයිනලි මම හිතුවා මේකයි මම කරන්න ඕනේ කියලා ලොකු gift එකක් කිව්වා. ඊට පස්සේ තමයි මට මේ ඉන්ටර්විව් එක ලැබුණේ. සයනාරා. අයිබෝවන්.